අඩේ අපේ අම්මගේ මේක මෙන්න ගිනි ගන්නවා අයියෝ අඩේ අයියෝ නිම පාරක Ostracized and traumatized by everything I'm not alright. I'm lost inside, and anything I say, you better listen up closely. Mostly, I'm the one and only. Bring it home slowly. Hand your boy. I ain't never giving up. I ain't never giving up. Taking that crown from you. I ain't worried about you. I ain't never. So let me break it all down for you. I ain't never giving up. I ain't never giving up. Taking that crown from you. I ain't worried about. Break it all down for you. You know I'm taking that crown from you. හදන්න යන ඇතරම මේ ඉස්සර මිරිස් හදා කොත්තුවක් තමයි හදන්න බලාපොරොත්තු වෙන්නේ. අද විශේෂ මෙනු එක තමයි කොත්තුයි මිරිස් හොදි. ඕකේ මිරිස් කුඩු දාන්නකෝ අරකට. දැන් ඇත්තට මෙයා හොදන්න වැඩන්නේ කොහොමද? අඩේ අපේ අම්මගේ මේක මෙන්න ගිනි ගන්නවා අයියෝ අඩේ අයියෝ නිම පාරක අයියර දුන්නේ මොකද කියලා වෙන්න මොකක්ද වෙනව මේක මුණ වැඩිද කියලා වැඩිද ඔය ඉඳන් කෑ ගන්න පිටේ දාන්න මේ මිරිස් අනේ මට පිටේ දාන්න ඕනේ හරි පිටේ දාන්න මට දෙන්නකො මේ ඔයලා දාන්න මොකද වීඩියෝ කරන්න මේ මොනවද පිටේ කරන්නේ බහුව දිනා ඉතින් මේවල මේ कोट මෙතන කොට ගන්න මරුවට තියෙන්නේ මේක කරයියෝ ඒ දිද්දර කීයක් දානවද ඒක දෙකක් දාන්න කොට එක වෙන්නද අර අන්න කැඩිච්ච වන්දෙක් වගේ ගයිස් අපි මේ පහේලි අර ඉස්සරම කොත්තු බැලට් තුනක් ගත්ත එකක් තමයි දාන්නේ ඊට පස්සේ අපි තව දෙයක් හදනවා මේ පාටලලා නෑ ඊට පස්සේ ඔය දාන්න බෙසිට් එක කරන්නේ ඒ තුන්ට මේ වීඩියෝ දාන්නේ පොඩක් යනවා වයිද දන්නේ ඔය තමයි ඒක හොද්දක් මේ කොණ්ඩේ ගැලවිලා යයි බම් මේකට කොහොමද තමයි මේක විතර හොද්ද වගේ හරි කීස් කොත්තුවක් හදගන්න ගන්න මේක කැරට් දිම දාන්න කිව්වා මොකද බං දිමයි කියන්නේ කවුද විශ්වාස දිමා කියන්නේ ඇත්තට කවුද විශ්වාස කරන්නේ දිම දාන්න චුට්ට දාන්න මම උයන්න දව ගන්න ගයිස් අපි ලොකුවට දන්නේ ඇත්තටම මේ කොත්තුව දන්නේ නැත් අපි හදන පුළුවේ දෙන පොඩි අඩුපාඩුවේදී ගණන් ගන්න නෑ කොත්තු දැකලා නෑ දැකලා නෑ කාලත් නෑ මේක දීපයි අයියෝ හදන්න කියලා තියෙන වාදනේ කොත් එක දින වාදනේ රෙඩි ඒක දාලා ඔක්කොම හලවන්න කරලා මේක හොනෙක්කෝ නැත්නම් තව දාන්නද ඒක දාලන් කලා තව දාන්නද දීම දැනට වැඩි වෙනවා එතකොට අන්තිම කොත් වාදන නෑනේ අදලා තියෙන මිනිස්සු දාන්න ඔව් ඊට පස්සේ ඔක්කොම වාදන ඊට පස්සේ කරගෙන කියන්නේ මෙහෙමයි පුතා මේක මේ හදන්න ඕන පොඩ්ඩක් අපි චීස් කොත් වලට ගහන්න විදියක් විදියට ගන්නවා කතාවක් බලන්න අපි යනවා මේක ගන්න ගයිස් අපි කොත්තු රෙඩි කරගෙන ඉන්නේ මම ශාම එක්ක ඉඳ ගන්න ඕනේ මට බේන්නේ channel එකට අලුත් කෙනා subscribe කරලා set වෙන්න live එකක් දානවා කැරියට දිගටම අපි දිගටම අපි වීඩියෝ මේවා වීඩියෝ හදනවා ඔක්කොම එක මුල්ලට ගිහින් ඉඳගෙන උන් පාත් වෙලා ගමන් මෙවන දැන් මම නෑ දැන් නන්කොත් ඔය එක පැකට් එකක්ද ඒක උඹ කලවම් කරපන් අතේ දෝනේ ඔය පැකට් තුනමද පොඩි එක ඔය පැකට් එක දාන්න ඕනේ පොඩි එක දැන් දාන්න ඕනේ ඕකට ඔව් ඒක පැකට් එකක් පොඩි හැදුවේ එක පැකට් එකක් හැදුවේ කිද ඔය ඔව් මට අර අල්ලගන්න ඕනේ ඒකට දානවා නැත්නම් තරවෙන්න බාද නෑ ඔක්කොම මික්ස් කරගෙන අර වෙන්නේ මේක මේ ඔයිල් පෑන් නැද්ද මේ අර වෙන්නේ නැහැ පොඩ්ඩයි මට මේක අල්ලන්න මේ ගණින් අතර කරකලා මේ වැන්න දාන්න ඕක දීබායි උඩ දාන්න මේක මේ දානෝ ඕ දානවා ඉන්න මේ දාන්න ගයිස් දර තරයි මේක දාපන් නැත්නම් අපරාධනේ උඩ දාන්න කොහෙ තන කක දාන්න කලවම් කර දීබායි උඩ දාන්න මේක උඩ දාන්න බෑ මේක උඩ දැම්මොත් බීම තියෙයි. ඔකුරු ඉඳ ගන්න පුළුවන්. හරි හරි. හොඳට තියෙන්න. මේක ඊට වඩා මේ අසුන වටේ කරගෙන ලාපන්. අසුන කමන් දිශානෝයි. වටේ කරගෙන ලාපන් දෙන්න. ඒව ශානෝ වැඩි විතරයි පුළුවන්. ඒක දානවා රෙඩි වෙන ගමන් තියෙන්නේ. මේ මිරිස් දාන්න තව. අර ෆෝන් උඩ වැටේ. ඒක දර නිමුණ සුද්දා.
කල්ලේ වන්නද? ඔය තියෙන්නේ බෑ. අතෙන්ට ගලක් තියෙනවා කොහොම වල හැරලා තියෙන තැනට. බලලා තියන්න. ඔව්. ඒක එතෙන්ට දානවා. මිරිස්කුඩ් නම් මම දානවා දැකලා නැහැ. ඒක තමයි දාන්න. ඒ දාන්න ඔද්ද වේපර් දාන්න. මිරිස්කුඩ් දාන්න එපා කෑලි මිරිස් වගේ දාන්න. කෑලි මිදිස්සු දාන්න. අඩෝ චීස් කොක් ඔක්ක කියන්නේ බා. චීස් නෝ චීස්. පිටේ දන්නේ බංගේ. ඔනේ වැටෙනවා වැටෙනවා. ඒ උතරින් දාන්න බා අරින්න. කේල් කොලයක් ගෙනාවේ නෑනේ. සුද්ද දීමා මොකද මේ පාර කරලා දීන්නේ? ඈ? කේල් කොලයක් ගෙනාවේ. ගයිස් කොත්තු රෙඩි වෙන ගමන් තියෙන්නේ. මේ චුට බහින්න තියෙන්නේ අපි ඔක දෙක චැනල් එක අලුත් කරන සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙනවා අනිවාර්යෙන්. පොඩ්ඩක් පාට හදන ගමන් ඉන්නේ. එතකොට මේ සහේලිය කියලා ඔබ ඉස්සරම අපි දාන සුදුරුණෝ. ඔය කිව්ව හෙච්චෙ ගේට් රාම්පේ දානවා. ඊට අපි දානවා දීලුණු. ඕක දෙක පස්සේ මේ හදේවයි අර දෙක. දීලුණු දානවා. සුවඳ නගිනවා ගායස් මොනවා නැද? උතු රාවේ දැන්න සුවඳ නගිනවා. නෑ තියෙනවා. ඊළඟ කලින් එකට කොක්කම දාලානේ බා. ඒක ගහලා කඩලා අර කැරට් ලිස් කිව්වම දාන්න. මේව ගන්න දුද්ද? අඩෝ මේ රම්පේ දෙකයි ඉතුරු වෙලා තියෙනවා. දඟලන්න පීයේ මෙහෙම තිබ්බේ. මොකද ඉච්චනවනේ. ඇයි දෙලිස් කියලා දෙමෝ මම. මෙදි මම දඟලනවා. අම්බෝ කියලා. අයියෝ මොකද උනේ ඒක? ගායි සුවඳ නගෙන මොනවද තාත්තා? මේ දිබෝ පිටරද? උතු රස වෙයි දන්න. මේ පැත්තෙන් ගාවේ නැත්තම් පිච්චෙනවා. ඒක න ෆෝන් දෙන සුපිරට. ලුණු ටිකක් ඔයාලා කියන දේ ඇත්තම. බින්දේ දාමු සුද දාන්නේ කැරට්ද? අඩෝ මේවා වැඩි. මේ කැරට්ද දාන්නේ? ඔව් දැන් ගොඩට දාන්න. ඉන්න ටික. දාන්න දැන් දෙක. දාන්න දීපන්. භාගේ භාගේ දාන්න. වෙයි. එකම. අපි දානවා බෝන්චි. දාන්න. බෝන්චි දානවා. නාලු මිස් ඒක අපි දානවා කැරට්. තව එකයි දෙන්න. බාවල දාපන්. කැරට් දානවා. ඊට පස්සේ අපි සානු දානවා ගෝවා. ඕනේ දෙන්න. කොතර ගෝවනේ. ඊට පස්සේ මාළු මිරිසුත් දානවා. මුලින්ම දාන්නවා දන්නවද? ඊට පස්සේ මිරිස් ටිකක් දානවා. මේව කාපම මොන දෙයක් හැදෙද කියලා අතන අපි දන්නේ කාලම තමයි බලන්නේ. ඔක්කොම අනවුවා. ඒක විස්තරයක් දාන්න. විස්තරේ දාන්න කතුරු මුරුංගා. කොහොමද දන්නව මැද පොඩ්ඩක් පාදලින්. කටු වට්ටන්න එපා. කටු විතර දාන්න හතරක් දා. දාන්න ඕන. අසේ. දාන්න මන්නේ. විතර දාන්න කටු වැටේ බලන්න. මේක සවුත් කියලා වුණා. කො ඈ නෑ දාපන්. විතරේ මේක. කහමද? විතරේ මේක. ඒ කට්ට තව දාන්න. ඔය මදි ඔය. මොන්දරේ කට්ට දෙන්න. තව දාන්න. නිමව කීයක් දාන්නවනේ? තව දාන්න. ඕකේ ගා. බොරු වැඩ කරන්න යන්න හොඳ නැහැ. එවලේ කොච්චරද දැන්? දිනු කට්ට ඇතිද? විතර හතරක් දානවද? කො දාන්නද? විතර තියෙන්නේ නේ පොඩක්. දිනු හොඳට දැම්ම. කලින් දෙකයිනේ දැන්. ඒ කලින් එකයි. මිරිස්කෝ සුට්ට දාමු සුද්ද? සමෝටේ බිත්තර ඔක්කොම හරි එක පාර. මේ කොත්තු කට්ට කඩුවද? තුනම කඩුවද? නෑ. එකයි කඩු. එකක් තියන්න තම්නෙල් එකට. එකක් ඇඩුවා. මේ තව එකක් තියෙනවා. ඒක තියන්න තම්නෙල් එකට. ඒක ඉන්නේ. කහකුළු නැද්ද? කහක් දානවනේ. කහක් දා. කෑලි මිරිස් නෑ. ඔය පැත්තෙන් ලං කරනවා ගියා පැත්තෙන්. ඔය ඔතල තියෙනවා. අඬ කෝපියක රස කරලා ගන්න. ආයෙත් අපි දැන් මේක කොන්තෝ දාන්න අපි ඉස්සරම අඩංගු ද්‍රව්‍යනේ ඔක්කොම දානවා අදලා තියෙන්නේ. කලින් දාන්න මේ තුන පාද. රස තුනක් වැටෙනවා. ඒකේ කාන තුන පාද කියලා ගල් කුඩු දාන්න බලපන්. ඔක්කොම දානවා. ඔක්කොම දාන මොනව වෙයිද දන්නේ නැත්තරම ගල් කුඩු මත හන්දි නාන දැක්කොත් එහෙම අපිට ගහනවා. කොහොමද බං කොත්තු දාන්නේ? දානවා මේ දැන් දාපු කොත්තු දාන්නේ. දුම හොයාගෙන ඉන්නවා. කොත්තු දානවා අපි ඇත්තරම හොඳ සුවඳ නගෙනවා බොරුට හරි කියපල්ලා. සුවඳක් එනවා මට. සුවඳනේ සුවඳ නගෙනවා. තව හේත් දන්නේ නැහැ. ඕ පංජනය. යන්න බැරි වෙයිද දන්නේ නැහැ මට. රෝග කාලා. විබාඩි කියලා කොත්තු කෑවා. මං විතර නෙවෙයි තව ඇත්තටම අපි සතියේ එකපාරක් වීඩියෝ එක දාන්නේ නේද දන්නවනේ සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මේ අපි ඇත්තට වැඩ කරන ගමන් වීඩියෝ දාන්නේ. ඔය වැඩේ. වැඩෙන්ද දැන් මේ එන්දා හැම ඉරිදම තමයි වීඩියෝ එකක් දාන්න හිතාන් ඉන්නේ මේ ඒ බඩු ටික අයියා. ඒ අයියා.
අර බඩු වැටේ උස්සද්ද දැන් මම උස්සන්නේ මේවද පිටිරා පිටිපස්සේ ඉස්සන ඈ සුද්දය පිටර බැදුන්නේ නේද මේ චීස් එක ඉර හදලා දී චීස් නැති චීස් කොත්තු පිරිසොත් ගන්න කොහෙද නේ ඔක්කොම කලින් කරමු මේ තලයක තියෙනවා අනිත් හඳ ගන්න මිනිස්සු දාගෙන චුරුම අනිත් හඳ ගන්න මේකද හාෆ් බෝයි ඕන්න එහෙම ගන්න ඕනේ ඔක වැඩ කරන්නේ සුද්ද මේක ඒක උදේ දැම්මේ නේ මල්ලි එන්න මේක පොද්දට දැම්මේ අනිතකට තෝනේ අයියෝ කොත්තු ඉවරයි නෑ තාජුට දැම්මත් තවන්නේ නෑ වතුරනේ මම වැඩි වතුර දාලා ගම්බෙස්ට දැම්මද ඒක නෙමෙයි වතුර වෙන්නේ පාට වෙන්නේ සහිරිය කමෙන් සඳෝ දැම්මේ විත්තේ ලස්සන නැත්නම් කොත්තු දුන්න රස පාට ඒත් මේ එළිමේ සඳේ රස පිටේ. විද්දන්න බලමු අපි කද්දි වීඩියෝ එක දාන එතන බලමු වානේ පිටට දැම්මේ ඔව්ලු දැක්කා හැබැයි කට්ටිය මේ මම කොත්තුව කද්දි රාහිත නැද්ද කියලා අවංකව කියන්න ඔය ඕනේ හැන්දත් ඒක තමයි කලන්නේ ඔටද රස නැත්නම් දැම්මම කියන්නද බලනම රස නැත්නම් තනි මේ පැකට් එක රස නැත්නම් නැහැ කියන්න ඕනේ දැම්මම කියන්නද බොරු ඒකට ටැග් එක සමුනා දෙන්නේ කොච්චු අඩෝ ඒක මාරු ඈ තියෙන අවංකයි සප්පාර දන්න channel එකට අලුත් කෙනා දිමා around YouTube channel එක subscribe කරලා set වෙන්න මගේ අතේ ලුණු නේද අතේ ලුණු ඔක්කොම අම්මෝ ඒක දැන් මේ කුකුල් පිටර දැම්මේ දැන් අලුතෙන් මේ රස්නෙත් තියෙන අඩෝ දැන් කට්ටිය හිතා අපි මේ food challenge උයනේ විතරයි ගෙන කියලා ඊට පස්සේ අපි travel එකක් යන්න ඉන්නවා බලමු කොහේ හරි ඊළඟ වීඩියෝ එකෙන් මේ ඇත්තටම උයන්න නෙමෙයි හිතාගෙන ඉන්නේ බලමු ටිකක් අපි ඊළඟ සතියේ බලමු try එකක් දීලා රාවුමක් යන්න හිතන්න අපි යන්න යන හිතාගෙන ඊළඟ පාර කියන්නේ නැහැ ඒතකොට වැඩක් නැහැනේ ගොඩක් දුර නෙමෙයි ඉතින් අපිට පුළුවන් ඉතින් ළඟ කර තමයි ඒක හොඳ රාවනේ අර රොඩ ඔව් ඒක මරු චීස් ඒක සානුවේ කාලත් කිව්වා මරු කියලා අර අතට මේ ආයෙ නැමිලා තියෙන්නේ අර බහිර වේර පොඩ්ඩක් අයින් කරන්න සදේව් මේ නැමිලා තියෙන්නේ හරි මේ මම ලොකු ඩින්න මේ ඉස්සරහ කිව්වා වතුර වැඩි නිසා කියන් ඉන්නේ මම ඈ අල්ලන්නේ හරි ඒ කවුරුහරි මරු ටිකන අර ටිකාල වැටෙයි අයියේ නැගිටිනවා ඔව් ප්‍රශ්න මේ ඊළඟ කොත්තුවට ඔක්කොම දාන්න ඕනේ ලොකු දාන්න කුටි කනවා අද දාන්න තමයි මිස් කරලා තියෙන්නේ කොහමද මොනවද කරන්නේ පොඩක් ගමු කොත්තුන රස පාටයි ගයිස් මේ දෙවෙනි කොත්තුව අරක රෙඩි ඇත්තටම රස පාට චීස් කොත්තුවක් හැබැයි චීස් නැති චීස් කොත්තුව අපේ හෙඩ් ෂෙෆ් අදන කොත්තුව දැන් ලුණු ටික ඇවිල්ලා තියෙනවා කට්ටි ඉන්න ඔක්කොම කොත්තු කන්න බලන්න හැංගෙනවා අය ඒ වයින් කරන්නේ මේ මරණ තරජන අයින් කරන්නලු අයින් කරන්න ඇත්තට මිය මං ඉන්නේ අනිවාර්යෙන් රිපෝට් ගන්න අයින් කරන්නේ පුළුවන් දෙයක් කරපන් ඇත්තටම කොත්තුව රසයි කොත්තු වලක තුනක් මම හදපු කොත්තුව කොහොමද දන්නේ සුද්ධ හදපු කොත්තුව නා ඇත්තටම රසයි ඔක්කොම සුද්ධ නෑද ඒකට මාත් පමුද්‍රව බෙදාම පාට මදි සුද්දා ඈ අම්මෝ පමුද්‍රව වේඩික දාපු මක් ඔව් දාන්න තුනකයි නේද උණු පාත් දෙපය ඔයකට ඔක්කොම දැන් මේ සුදුරුණු තවලා නෑ ඒක තමයි ලොකුම ප්‍රශ්නේ ඒක ආවම නෙවෙයි හැබැයි වෙලේ හින්දා මේ උලඟට ගින්දර ඇවිල්ලා නැත්තම් පිඹල එපාය එහෙම නේ ගින්දර වෙන පැත්තකට යමු මේ දැන් තියෙන ඔක්කොම දාන්න ඒපත් තියපා තව එක කොත්තු ඒ කවල දාමුනේ එකට කොත්තු උකට ඒ කවල එකට දාමුනේ ඕ කරදා ඉතින් මේ සුද්දා මේ උලංගින්ද මේ රත් වෙන්නේ නෑ පැත්තට යනවනේ බිත්තරේ නිසා තමයි චීස් එක වගේ වෙන්නේ බිත්තර ඔක්කොම දාන්න මේකට අර මේ ගොඩක් වෙලා මේවා වෙන්න ඕනේ සුද්දා හරි, බිත්තර ඔක්කොම දාන්න. බිත්තරේ තව බලමු කීයක් තියෙනවද කියලා. එලෝල් ටික දාන්න අතර කතා තියෙනවද? ඒක තමයි බිත්තරේ දාලා ඉන්නවා ඔයාලේ වල දැම්මනේ ඉතින් කරත් එක වගේ බිත්තර දාමු ඉතපා ඉතපා මේක කැඩිලා උඩ දෙන්න ඕනේ බිත්තරේ මේ එක පැත්තකට දාලා අයින් කරන්න ඕනේ සුද්දා සයිඩ් එකකට දාන්න බෑ බිත්තරෙත් එක්ක නලව වෙච්ච දේ නේ එලෝල් ඊට පස්සේ එලෝල් පස්සේ කලවම් කරමු මේ දන්න නැත්තම් ඔය හොරපතන්නද කවුද මේ හොරපතන කියන චෙෆ්
අනේ මට පිටර දාන්න දෙන්න ඒ රත්යේ ගෙනන්නේ සම්පූර්ණ ඒක මේ ලුණු දාලත් නෑ මේක රත් වෙලා නෑ මේ ළමයට ඇත්තනම් පිටර දාන්න මාලාදිස්ස කිකිලිට වන්න නැතුව දෙතරාදිස්ස සම්පූර්ණ බොරු කතාව මං කහට ගස් දිගිදී ජයන්ත අයියා අපි යන්නේ මැච් එක ගහනවා ඒක මල්ලි වීඩියෝ කැලක් දාන්න මේක මට වීඩියෝ දිමාට වීඩියෝ තමයි මට ඇත්තටම ක්‍රිකට් ගහන්න බෑ අයියේ මට ක්‍රිකට් ගහන්න ඇත්තටම බෑ ලොකුට බෑ කියන ගොඩම බෑ ඔව් තවේ කරුනේ හොල් අනේ රත්තරන් අයියේ මට පිටේ දාන්න අවස්ථාව දෙන්න ලුණු ටිකක් දාන්න නැහැ නේද ඒක එක්කනව චුට්ටක් කැමරාවට අල්ලන්න අපි එනං ආය මේක අපි උත්තු හදලා ඔක්කොම එකතු වෙලා කද්දී අපි වීඩියෝ එකට සෙට් වෙනවා ඒ දන්නවද දැන් ප්ලේස් එක නම් සුපිරි ඇත්තටම මේක මේ කුඹුරු මැද තියෙන වාඩියක් ඇත්තටම වටේට දැන් වයින් පොඩි පොදක් යනවා එයා පැත්තේ ළිඳකුත් තියෙනවා මාර ලස්සනයි සෙට් එකෙන් මෙතන තමයි හදන්නේ වාඩිය ඒ තියෙන්නේ ප්ලේස් එක ඇත්තටම ලස්සනයි මේ පොඩි පොදක් යනවා තල්ගස් දෙයක් තියෙනවා වලට පෙනෙන්නේ නැහැ මම පේනවානේ මැච් එක ගන්න ඉතින් මැච් එක ගන්න බැරි වේවා මට පේන්නේ පොඩි වැස්සක් යනවා බලමු ටයිම් එක තිබ්බොත් මැච් එක ගන්න එකත් අපි වීඩියෝ කරන්න වරෙන් දෙන්න මේකේ තමයි හොඳම එක තියෙන්නේ ඔත්තු ඇත්තටම ආයෙ සුද්ධ මොකද කියන්නේ ඕකේ පොඩ්ඩයි අරේ පොඩ්ඩයි ඕකේ හරි ඒකට හෙට් මේකේ හතරක් ආව ඔත්තු රසයි සුපිරි ඒ ඉතින් ඔත්තු වල ඔය හතර කන්න එන්න ඔය තුනද පේනවා ඉතුරු දෙන රහ යතනවා රස පාර දීම මට ඉතුරු නේද රස දෙනවා සැරයි සැර වැඩි යනවා අනේ රස වැඩ ඉතින් රසකාරක හැදින්නේ තමයි එන සුද්ද අපි ඊළඟ වීඩියෝ සෙට් වෙමු නේද ඔව් channel එක අලුත් කෙනා subscribe කරලා සෙට් වෙන්න I'd rather work non-stop, what they call incessantly, than work some more job just to live life pleasantly. Already got lost in my mind, not a fantasy. I'm getting there. Forgotten souls, so stop, drop, and roll. You lost all control and power.